දැන් 984 මැෂින් එකේ තියෙන වැරද්දක් තමයි මේ යට නූල අපි කොච්චර මැහුවත් ඒක අපිට හරියට හදා ගන්න බෑ. මෙතනින් තද කරත් අපිට ඒක තද වෙන්නේ නෑ නූල. මේ යට නූල අපිට එන්නේ මෙන්න මේ විදිහට. මේ යට නූල සවුත් තුනම අපි මෙතනින් තමයි හදා ගන්න තියෙන්නේ උඩ නූලෙන්. බලමු මේක ගලවල දුවන්ද කියලා හදා ගන්න. අපිට මේ ඇන ටික ගලව ගන්න නම් මෙතනින් ගලව ගන්න. මෙතන ඇණයක් තියෙනවා. මෙතන ඇණයක් තියෙනවා. මේ කෑල්ල ඇරියන් පස්සේ මෙන්න මෙතන ඇණයක් පේනවා. ඇණ ටික ගලව ගන්න ඕනේ අපි. මේ ආකාරයෙන් ඇණ ටික ගලවගෙන අපිට මේක හිමින් සැරේ උස්සලා ගන්න පුළුවන්. ගත්තා අපි හිමින් සැරේ කෑල්ල උඩට අරන් තිබ්බම පස්සේ අපිට මේකට තෙල් දාන්නත් පුළුවන් මේ ගාම. මේ කැරකෙන කෑලි වලට දැන් අපි මේක තද කරාට මෙතනින් නූල තද වෙන්නේ නැහැ මේ පැත්තට තද කරත්. මෙන්න මෙතන පොඩි ඇණයක් තියෙනවා මෙන්න මේ කෑල්ලක්. අපි ඒක පොඩ්ඩක් පුරුදු කරලා මෙන්න මෙහාට හරවනවා. එතකොට මේ කෑල්ල මෙහාට එනවා නූල තද වෙනවා. ඊට පස්සේ අපි ඒක තද කරගන්නවා. මෙන්න මෙතන ඇණේ ගාව තියෙන්නේ මේක මේ කෑල්ල පුරුදු කරලා මෙහාට කරපුවම මෙන්න මේ ඇණේ තද කරගන්නවා. පුරුදු කරලා මෙහාට කරලා මෙතනින් යනවා තද වෙනවා එතකොට. පුරුදු කරලා මේ පැත්තට යවනවා. මේ පැත්තට. දාගත්තා දැන් අපිට ඕන නම් ඒක මම තෙල් ටිකක් දාගන්න පුළුවන් මැෂින් එකට මෙන්න මේක කරගෙන දැන් වලට මේකට තෙල් එහෙම දාගන්න පුළුවන් අපිට ඒක මැෂින් තෙල් භාවිත කරන්න පුළුවන් මේවට දාන්න. ධම්මලා ඉවරයි අපි ඊට පස්සේ අපි මේක හයි කරගම් බලන්න. ටික තද කරගන්න ඕනේ මේ ආකාරයට. අපිට එන තුනක් තියෙනවා මේක තද කරගන්න. තව එනක් තියෙනවා මෙන්න මෙතනට දාන්න. දාලා හරි බලමු නූල දාලා ඉවරලා. මේ තියෙන්නේ අපි දැන් යට නූල හදාගත්තට පස්සේ මේ තියෙන ඉස්සෙල්ලම ආපු නූල මේ සවුත් වෙන නූල දැන් හරි ගිහින්